ඔබ දන්නවාද පුරාණ කාලයේ සිටම මිනිසාට වඩා සතුන් සොබාදහම ගැනත් එහි භයංකාරී නිහඬ ස්වභාවය ගැනත් කන් දෙමින් සිටියා. ඉතින් අතීතයේ සිටි බොහෝ දෙනා මේ සතුන් අතරින් විශේෂිත වූ බියජනක සත්ව වර්ග ගැන බොහෝ වශයෙන් අවධානයෙන් සිටියා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අතීත ශ්‍රී ලංකාව හා ඉන්දියානු කලාපයේ ආශ්‍රිතව බොහෝ දෙනා විශ්වාස කළ මරණයේ භයානක පණිවිඩය රැගත් සතුන් කිහිපයක බියජනක හැසිරීම් සහ නාද කිරීම ගැන. අංක 1 බහිරව රාවය. බහිරව රාවය කියලා කියන්නේ සරලවම සුනකයන්ගේ උඩුබුරලීම. මැදියම් රැයක ඝන අන්ධකාරයේ මැදින් හෝ පොහෝ දාක සඳරස් ගලා එන රාත්‍රියක මධ්‍යම යාමයට ආසන්නව සුනකයන්ගේ මහා අන්දෝනාත්මක විලාපය ඔබ ඕනෑ තරම් අසා ඇති. මොහොතකට ඒ වෙලාවට කල්පනා කර බලන්න පරිසරයේ මහා අමුතු මූසල ගතියක් ඔබට දැනෙන්නට ඇති. ඒ වගේම ඔබ දන්නවා ඇති සාමාන්‍ය සුනකයෙකුට වෙන කිසිම මිනිසෙකුට හෝ සත්වයෙකුට නැති গুপ্ত ඉවක් සූක්ෂම ඇස්පෙනීමක් හා කන් ඇසීමක් තිබෙනවා. ඉතින් මේ සුනක විලාපය බහිරව රාවය ලෙස හඳුන්වනවා. ඉතින් ජනප්‍රවාදයට අනුව මළගිය ප්‍රාණකාරයෙක් තම ගේ සීමාවයි කැරකන විට බල්ලන්ට එය ඉක්මනින්ම දැනෙන අතර ඌ තොරතෝංචක් නැතිව උඩුබුරලීමට සිදු කරනවා. අතීතයේ ගම්වැසියන් මෙවැනි වෙලාවක කුඩා දරුවන් ගැබිණි කාන්තාවන් හෝ වියපත් උදවිය තනි බන්ගලමේ එනම් තනියම එලි පහළියට නොයවීමට වග බලා ගත්තා. ඒ වගේම කියන්න ඕන තවත් කාරණයක් තමයි මාරයා ආත්ම එකතු කරගන්න එන විටත් බල්ලන්ට ඉක්මනටම දැනෙනවා. මල ගෙදරකට කලින් මේ වගේ අත්දැකීම් ඕන තරම් ඔබටත් ඇති. අංක 2 යක්ෂ රාවය. යක්ෂයා කියන්නේ ඉතා භයානක අමනුෂ්‍ය ආත්මයක්. ඉතින් මෙවැනි භයානක හඬක් නිකුත් කරන්නේ උලමා නොහොත් උලලයනා කියන සත්ව වර්ගය. මොවුන් පක්ෂීන් වර්ගයක්. යක්ෂ රාවය ඇසෙන තැනක මරණය නියත බව මතක තබා ගන්න. මුළු පරිසරයම ඇලහොල්මනක් නැතිව ගොම්මන් යාමයක ගැහණියක් මරබියෙන් ලතෝනි ගහනවා වගේ ශබ්දයක් ඔබට ඇසුනොත් ඒක තමයි මරණයේ භයානකම හඬ. ඈත අතීතයේ දවසක තර කඩන්නට කැලයට ගිය කාන්තාවක් තමන්ගේ මියගිය දරුවා නැතිව ශෝකයෙන් ලයපැලී මිය ගියා. ඒ කාන්තාව එදා සිට උලමකූ අතර එතැන් සිට මරණයේ භයානක පණිවිඩය කල් සිටම කියන බව ජනප්‍රවාදයේ සඳහනයි. ගුප්ත ශාස්ත්‍රවලට අනුව මේ භයානක සත්වයා පැහැදිලිව සටහන් කර ඇති අතර මේ මර ලතෝනිය ඇසුණු සීමාවේ කිසිවෙකු හෝ ඊළඟ දින 7 ඇතුළත අනිවාර්යයෙන්ම මිය යන බව විශ්වාස කරනවා. ඇත්තටම මේක විශ්වාසයක් නෙවෙයි අත්දැකීමක් වෙන්නත් ඔයාලට පුළුවන්. උලලේනාගේ භයානක අඳෝනාව ඇසෙන විටම බුදුගුණ සිහිපත් කිරීම සිරිතයි. ඒ වගේම මතක තියාගන්න උලලේනට බාල මහලු ගැහණු පිරිමි කිසිම ભેදයක් නැහැ. නියත මරණයයි. අංක 3 බකමූණෙකුගේ කාලරාවය. මහා නිශ්ශබ්දතාවයකින් පරිසරය වෙලෙද්දී භයානක මූසල වූ හඬ ඔබට ඇසී තිබේද? බකමූණෙකු ඔබේ නිවස අසල මෙවැනි කාලරාවයක් සිදු කරනවා නම් මොහොතක් සිතන්න. ඒ එක් ජීවිතයක කාලය ගෙවීමට තව ඇත්තේ ස්වල්ප මොහොතක් බව කියන මහා මූස ළඟවීමක්. බකමූණා කියන්නේ නිකම් සාමාන්‍ය පක්ෂියෙකු නෙමෙයි. ඌ රාත්‍රී අන්ධකාරයේ පරිසරය හැලහොල්මක් නැති වෙලාවක සැරිසරන සියලු දේ සිතමින් গুপ্তව වෙනස්ම මානයක ජීවත් වන අద్භූත සතෙක්. ගෙදර කාගේ හෝ අසනීප වී සිටින විට බස්සෙකු මේ කාලරාවේ සිදු කරනවා නම් භයානක මරණයක ළඟ සංඥාවක්. ඒ වගේම අසනීප අයෙකු නැත්නම් ඔබේ නිවසියන්ගේ පරිස්සම අනිවාර්යයි. මොකද බකමූණා කාලය නියෝජනය කරන අතර කාලරාවය ජීවයේ අවසන් වූ බව කියන මහා මූසල ඇඟවීමක්. ඉතින් මේ නිසා ඔබට කල්තියාම සූදානම් වෙන්න පුළුවන්. මිථුන තුලා කුම්භ ලග්න ඇත්තවුන් වඩා ඉක්මනින් ප්‍රවේශම්කාරී විය යුතුයි. මන්ද ඔවුන්ට මේ සත්වයාගේ සංවේදීතාවය ඉතාමත් වැඩි. අංක 4 ශකුන රාවය. ශකුන රාවය කියන්නේ අප කවුරුත් දන්නා කනකොගාගේ භයානක ගීතයයි. අහසේ මලබෙර වැයුම ලෙස මේ සත්වයා පුරාණයේ හඳුන්වන්නේ මේ සත්වයාගේ ඇති භයානකකම නිසායි. මේ සත්වයා භයානක හැසිරීමක් දක්වනවා. රාත්‍රී යාමේදී සඳ එළියේම සුදු පැහැ ඡායාවක් මෙන් ඔවුන් මිනිසුන් අසලටම විත් පියාඹන අතර මේ සුදු පහතින් සත්වයාගේ අමුතු පෙනුම සුදු පෙරවාගත් භයානක ආත්මයක් බඳු මේ පක්ෂියා මහා මූසල භයංකාර බියජනක හඬක් නිකුත් කරනවා. මේ හඬ මහා අනතුරක ලේ වැගිරීමක මූලික පෙරනිමිත්තක් බව ජනප්‍රවාදයේ සඳහනයි. ඒ වගේ මහා අසුබ කාලයක ආරම්භයක් වන්නේද මේ කනකොකාගේ නාද කිරීමයි. අදටත් ජනප්‍රවාදයේ සඳහන් වන්නේ කනකොකාගේ හැඬීම වගේ කියන්නෙත් මෙන්න මේක නිසාම තමයි.
ඉතින් ඊළඟට මම කතා කරන්න යන්නේ මේ හඬවල් අතරින් භයානකම හඬ ගැන. ඉතින් මේක සත්වයන්ගේ හඬක් නම් නෙමෙයි. අංක 5 භයානකම හඬ මරුරාවය. ඔබ හුදකලාව මහා අන්ධකාරයක රාත්‍රියක තනිවම වෙසෙන විට ඔබේ නම කියා හෝ කිසිවෙකු ආමන්ත්‍රණය කළහොත් ඒ වෙන කිසිවෙකු නොවේ මාරයාගේ භයානක ආමන්ත්‍රණයයි. ඉතින් මෙසේ ඔබව ආමන්ත්‍රණය කරන විට ඔබේ නම කියා ආමන්ත්‍රණය කරන විට කිසිවෙකු පක්ෂියෙකු හෝ සංඥා කරන විට ඔබේ කිසිවෙකුට පිළිතුරු දෙන්න යන්න එපා. ඒ වගේම බිය වෙන්නත් එපා. ඒ සංඥාවට ඔබ ප්‍රතිචාර දක්වන්නත් එපා. එවැනි අවස්ථාවක ඔබ බුදුගුණ සිහි කරන්න. කිසිම පිළිතුරක්වත් වටපිට බැලීමක්වත් සිදු කරන්න එපා. ඒ গুপ্ত විද්‍යාවට අනුව මායාවේ භයානකම කතා කිරීමක්. ඉතින් අවසානයේට කියන්න ඕන කාරණාව තමයි ඔබේ හිත ශක්තිමත් නම් බුද්ධිමත් නම් මේ සියල්ලන්ගෙන්ම ඔබට ආරක්ෂා වෙන්න පුළුවන්. ඉතින් ඔබේ අත්දැකීමුත් පහත කමෙන්ට් එකකින් එකතු කරන්න අමතක කරන්න එපා. ඔබට සුබම සුබ දවසක්.